අපි අද කතා කරන්නට යන්නේ ගියවර කතා කරපුකේ දිගුවක්. ලිංගික දිශානිතය සෙක්ෂුවල් ඔරියන්ටේෂන් සහ ගැහැණු පිරිමි භාවය කියන මාන දෙක අතර අන්තර්ක්‍රියාව සහ වෙනත් මානසික මට්ටම් සහ වෙනත් කාරණා මේ දෙකට බලපාන්නේ කොහොමද කියන ගැන අපි අද කතා කරන්න යන්නේ. අද අපි ගමු අර කින්සි ස්කේල් එකේ කාන්තාවක් අපි අද ගමුකෝ. මෙහා කොනේ ඉන්නේ. ඒ කියන්නේ ඇය වැඩිපුර ආකර්ෂණය වෙන්නේ ලිංගිකව වෙනත් කාන්තාවන්ට. පිරිමින්ට වඩා. දැන් මේ අපේ තියෙන දුරබෝධයක් තමයි බොහෝ දුරට මම සමාජයේ දකින ගොඩක් දෙනෙක් හිතනවා හරි මේ කාන්තාව ඉන්නේ මෙතන නම් ඇය ඇත්තටම කාන්තාවට වඩා පිරිමියෙකුට ලං වෙන්න ඕනේ. මොකද එයා ආදරය කරන්නේ ලිංගික සැපත විඳින්නේ තවත් කාන්තාවන් එක්ක. එහෙම වෙන්න බෑනේ. එහෙනම් එයා පිරිමියෙකු වගේ වෙන්න ඕනේ. එයාට දැනෙන්නේ පිරිමියෙකු වගේ නෑ. ඒ කතන්දරය ඒක දුරවබෝධයක්. මේ කොනේ ඉන්නට පුළුවන් කාන්තාවක් තවත් කාන්තාවට තව වැඩිපුර ලිංගික ආකර්ෂණය. නමුත් ඇයට හොඳටම විශ්වාසයි. ඇය ඊටාම කාන්තාවක්. සම්පූර්ණයෙන්ම කාන්තාවක්. එයාට දැනෙන්නේ ඇගේ ජීව විද්‍යාව, ඇගේ මනෝවිද්‍යාව, ඇය ක්‍රියා කරන විදිය, ගමන් කරන විදිය, ඇගේ ලාලිත්‍ය සියල්ල කාන්තාවක්. ඒ වගේ මේ කොනේ ඉන්න පුළුවන් පිරිමියෙකු පිරිමින්ට ආකර්ෂණය. එයා හොඳටම පිරිමියෙක්. ඒක ගැන යාට සැකයකුත් නැහැ. එයා වටේ ඉන්න අයට කිසිම කවදාවත් සැකයක් වෙලා නැහැ. එයා පිරිමියෙක් නැද්ද කියලා. ඒ දුරබෝධය අපි නැති කරගත යුතුයි. ඊළඟට මේ අපි සෛද්ධාන්තික බලුවොත් මේ ස්කේල්ස් දෙක ගත්තොත් ලිංගික දිශානිතියත් මෙහෙම වෙනස් වෙනවා. මේ කොනේ ඉඳලා අර කොනට. ගැහැණු පිරිමි භාවයත් එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේකේ නොයෙකුත් සංකලන තියෙන්න පුළුවන්. මේ කොනේ ඉන්න පුළුවන් කාන්තාවක් කාන්තාවට වැඩිපුර ලිංගික ආකර්ෂණය. ඒ වගේම තමන් කාන්තාවක් නෙවෙයි පිරිමියෙකුයි කියලා හැඟෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. මේකෙනො ඉන්න පුළුවන් කාන්තාවක් පිරිමින්ට වැඩිපුර ලිංගික ආකර්ෂණය වෙන්නේ. නමුත් ඇය කාන්තාවකට වඩා පිරිමිවෙයි කියලා හැඟෙන්නත් එහෙම අවස්ථා තියෙන්නත් පුළුවන් සෛද්ධාන්තිකව. නමුත් සැබෑ ලෝකේ අපි බැලුවොත් ගොඩක් රට අපි දකින්නේ බොහෝ කාන්තාවන් පිරිමින්ට ලිංගික ආකර්ෂණය වෙන්නේ. බොහෝ කාන්තාවන් තමන් කාන්තාවන් කියලා තමයි හිතන්නේ දැනෙන්නේ. හරි. එතකොට ඔය දැන් ඔය මාන දෙකේ අන්තර්ක්‍රියාව ගැන මම කතා කරේ. ඒකෙදි අර දුරෝබෝධ ගැන තව එක වචනයක් කියන්න ඕනේ. සමහර අය හිතන් ඉන්නවා දැන් මේ කොනේ ඉන්න පිරිමියෙකු ගත්තොත්. ඔහු වැඩිපුර ආකර්ෂණීය පිරිමින්ට ලිංගිකව. මෙයාට මේ ටෙස්ටොස්ටෙරෝන් පිරිමි හෝමෝන ටිකක් එන්නත් කරොත් මෙයා මේ පැත්තට යයි. කාන්තාවට ආකර්ෂණය වෙයි කියලා නෑ. ඒවා විද්‍යාත්මක කරලා තියෙන පරීක්ෂණ. මේ කොනේ ඉන්න පිරිමියට ටෙස්ටොස්ටෙරෝන් එන්නත් කරපුවාම වෙන්නේ මෙයා තවත් ලිංගිකව පිබිදීමකට ලක් වෙලා පිරිමි සැපතම සොයාගෙන යනවා මිසක්ක මේ පැත්තට යමක් නෙවෙයි. එයාගේ ලිංගික පිබිදීම වැඩි වෙනවා. සෙක්ෂුවල් අරවුසල් එක වැඩි වෙනවා. මිසක්ක මේ කාන්තාවන් කෙරෙහි ආකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. එයාගේ හෝමොසෙක්ෂුවලිටි එක තව වැඩි වෙනවා. ඒක තව එක්ස්ප්‍රෙස් වෙනවා. වැඩි වෙනවා කියන්නේ තව මෙහා කොනට යනවා කියන එක නෙමෙයි. මේ ඒක තව එක්ස්ප්‍රෙස් වීමක්. ඒක තවත් එයාට දැනීමක් වෙන්නේ ලිංගිකව මට දැන් කායෙක් හරි ඉන්න ඕනේ ඔය ගතියක් දැනෙන එක තමයි වෙන්නේ. ඒ ඇරෙන්න එයාගේ ලිංගික දිශාන්තිය වෙනස් වෙන්නේ නැහැ. කාන්තාවන්ගේ කතන්දරෙත් එහෙමයි. හරි. ඊළඟට අපි කතා කරමු මානසික මට්ටම මේ කතන්දර දෙකට බලපාන හැටි. ඒක අපි දකින දේවල් ජීවිතයේ ඉගෙන ගන්න දේවල් ඒ වගේ ගොඩක් දේවල් බොහොම සියුම්ම කාලයක් තිස්සේ මේ බලපානවා වෙන්න පුළුවන්. ඒක අපිට හරියටම පැහැදිලිව ලේසියෙන් මෙන්න මෙහෙමයි කියා ගන්න විදිහට ක්‍රමවේදයක් අද අපිට නැහැ. මානසික රෝග ගත්තාම ડિප්‍රෙෂන් වගේ හැදුනහම වෙන්නේ මේ ස්කේල් එකේ කොතන හිටියත් ලිංගික දිශානිතය පැත්තෙන් හෝ වේවා ගැහැණු පිරිමි භාවයෙන් හෝ වේවා කොහේ හිටියත් ඒ තියෙන ලිංගික ආසාව ඒ ක්‍රියාවට යොමු වීමට තියෙන උනන්දුව අභිප්‍රේරණය මොටිවේෂන් එක එනර්ජි ඔක්කොම බහින එකයි සිද්ධ වෙන්නේ. මේ දෝලනයක් නෙමෙයි සිද්ධ වෙන්නේ ડિප්‍රෙෂන් හින්දා ඒ තියෙන සෙක්ෂුවල් එක්ස්ප්‍රෙෂන් එක නැති වෙලා හෝ අඩු වෙලා යන එකයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මේක හැට මෙහාට යමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ડિප්‍රෙෂන් වගේ මානසික රෝග නොවන සංකීර්ණ මානසික මට්ටම් තියෙන තත්ත්ව තියෙනවනේ. උදාහරණ වශයෙන් අපි හිතමුකෝ තරුණ ළමයෙක් ඉන්නවා පිරිමි ළමයෙකු තාත්තා අධික ලෙස දෙසාරයට ඇබ්බැහි වෙලා අම්මට පහර දෙනවා ගහනවා. දැන් මෙයාගේ ඔළුවේ වැඩ කරන්නට පුළුවන් දැන් පොඩි කාලේ ඉඳන් මේ දේ සිද්ධ වෙනවා. මේ එයා අම්මට හරි ආදරේ. අම්මා කාන්තාවක් හින්දායි මේ ගුටි කන්නේ. එයාට පිරිමි තාත්තත් එක්කත් පිරිමි අය එක්කත් පිරිමි භාවයක වෛරයක් ඇති වෙන්න පුළුවන් ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒතර එයාට හිතෙන්න පුළුවන් පිරිමි භාවයෙන් ඈත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් ගැහැණු පිරිමි
ස්කේල් එකට තියා හිටියේ මෙතන වෙන්න පුළුවන් මුලින්. නමුත් එයාට ඕනේ මේ පැත්තට යන්න. මම මම පිරිමියෙක් කියන්නත් ලැජ්ජයි වගේ කතන්දරයක්. ඒක දැන් ඒක ඇඩ්‍රස් කරන්න වෙන විදිහක් තියෙනවා. ඒ ළමයට උදව් කරන්නට ඕනේ. එයාගේ මානසික අවුල ගැටලු ලියා ගන්නට. ඒක මානසික රෝගයක් නෙමෙයි. නමුත් පොඩි පටලැවිලි සහගත භාවයක් මේ ළමයාගේ ඔළුවේ සමහරට තියෙන්න පුළුවන්. හැම විටම නෙමෙයි. සමහරට තියෙන්න පුළුවන්. මම පිරිමියෙක්ද කියලා. ඒ වගේ මානසික මට්ටම් බලපාන්න පුළුවන්. තව උදාහරණයක් ගමු අපි හිතමුකෝ තරුණ ළමයෙකු ඉන්නවා. ගැහැණු ළමයෙක් ඉන්න පුළුවන්. පිරිමි ළමයෙක් ඉන්න පුළුවන්. මෙයාගේ මේ සමාජ කුසලතා බොහොම අඩුයි. ඒකට නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්. ගෙදර ගැටලු වෙන්න පුළුවන්. එයාගේ ජීවිතයත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක අපි පැත්තකින් තියලා අපි හිතමු එයාට යාළුවෙක් ආශ්‍රය කිරීම, යාළුවෙක් හදා ගැනීමට, යාළුවෙක් ඇති කර ගැනීමට, යාළුකම් පවත්වා ගැනීමට, තැනට ගිහිල්ලා කාටට කතා කරන්නට තියෙන හැකියාවන් ඉතාම සීමිතයි. ඒතර මේ පුද්ගලයා ඉතාම එක්ස්ට්‍රීම් අවස්ථාවල සමහරවිට මම දකින දෙයක් මේ විතරක් මට කවුරුත් ඕනේ නැහැ. මට යාළුවොත් ඕනේ නැහැ, ආදරවන්තයොත් ඕනේ නැහැ, සෙක්ස්ුත් ඕනේ නැහැ. මට සෙක්ස් නැහැ. මගේ ජීවිතේ සෙක්ස් නැහැ. ඒ වගේ මේ මම එක්ක ගැහණුත් නෙමෙයි, පිරිමිත් නෙමෙයි හරි. ගැහණු අයට ආකර්ෂණය නැහැ, පිරිමි අයට ආකර්ෂණය නැහැ. ඒ සෙක්ෂුවල් කියලා එක එක ඒ වගේ එහෙම නැත්නම් සමහරට ඒ වගේ අය කුඩා දරුවන්ට ලිංගිකව ආකර්ෂණයට පටන් ගන්නවා. පීඩෝෆයිල්ස් කියලා අපි කියන ඒ වගේ කතන්දරයක් තියෙන අවස්ථා තියෙනවා. ඔන්න වගේ මානසික රෝගවලට වැඩිය යම් සංකීර්ණ මානසික මට්ටම් මේ අපේ ස්කේල්ස් දෙකේට බලපාන්නට පුළුවන්. නැත්නම් අපිට ඒ පුද්ගලට දැනෙන්න පුළුවන් මං එහෙම එහාට මෙහාට යනවා වගේ. නමුත් ඇත්තට මේ කතන්දරේ එහෙම නෙමෙයි. ඒ සංකීර්ණ මානසික මට්ටම විසඳා ගැනීම උදා කරුවාන් පස්සේ ඒ කතන්දරේ විසඳෙනවා. සමහරවිට බහලා තියෙන ස්කිසොෆ්‍රීනියා වගේ රෝග තියෙන අය කියලා තියෙනවා මම පිරිමියෙක් කියන මම පිරිමියෙක් නෙමෙයි ගැහණියක්. එහෙම නැත්නම් මාව හෝමොසෙක්ෂුවල් කියලා තමයි පොලිසියෙන් මාව අල්ලන්න යනවා. හරි මොකක් හරි ඔන්න වගේ කතන්දර කියන අවස්ථා තියෙනවා. ඒවා ඩිලූෂන්ස්. ඒවා සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් අපිට ඉතාමත්ම අප්‍රසන්න අහිතකර අපි අකමැතිම දේ තමයි ගොඩක් වෙලා ඩිලූෂන් එක හැලියට එඩිට් වෙන්නේ. ඒතර එයාට හෝමොසෙක්ෂුවල් කෙනෙක් වීමට අවශ්‍ය නැහැ. ඒක තමයි එයා අප්‍රසන්නම අප්‍රිය කරම දේ. නමුත් එයාගේ ඩිලූෂන් එකෙන් එයා එහෙම තමයි කියලා. ඒ අරින්ද එයා ඇත්තට මේ ස්කේල් එකේ ස්කිසොෆ්‍රීනියා හින්දා එහාට මෙහාට යනවා නෙමෙයි. ඒක අපි තේරුම් ගත යුතුයි. අවසන් වශයෙන් මතක් කරන්න ඕනේ මේ කාරණා වලට අමතරව මේ අපි තව කාරණයක් තියෙනවා. ඒක අපිට පේනවා අපිට දැනට පැහැදිලිව තව කාරණයක් තියෙන බව මොකද්ද? මේ ස්කේල්ස් දෙකම ලෝකේ එක එක කාලවල එහාට මෙහාට යන වේගය වැඩි වෙනවා. දැන් මේ කාලය ලිංගික දිශානීතියටත් වැඩිය ඒකත් ඇතුළුව මේ ගැහැණු පිරිමි භාවය සම්බන්ධයෙන් මේ ස්කේල් එකේ මෙහා පැත්තට එන ගතිය එන සංඛ්‍යාව ඉතා වේගෙන් ඉහළ ගිහිල්ලා. මේ මෑත අවුරුදු 20 වගේ කාලය ඇතුළත. ඒක ස්වභාවික සංසිද්ධියක් වීමට ඉඩ හරිම අඩුයි. ඒතර අනුමාන කර හැකි දේ තමයි මේ සම්බන්ධයෙන් ඇති මේ ප්‍රචාරණය සියුම් ලෙස ඇයි ඒ කෙනෙක් ගැන කතා කිරීම තවත් මාතෘකාවක්. කවුද මේ කරවන්නේ එහෙනම් කියන එක. මොකක්ද ඒකෙන් තියෙන වාසි කියන එක. ඒක තව වටින මාතෘකාවක්. නමුත් ඒ සමාජීය බලපෑම, සමාජ මාධ්‍ය හරහා සිදුවෙන බලපෑම මේවත් මේ ට්‍රෙන්ඩ්ස් ඇතිවීමට මං කියන අර ස්කේල් එකේ ජෙනුයින් දෝලනයක් ඇතිවීමට නෙමෙයි ස්වභාවික සංසිද්ධියක් හැටියට එහාට මෙහාට යාම මං කියවන සිද්ධ වෙන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි. මේ ව්‍යාජ රැල්ලක් හැටියට මේ දෝලනය වීම ඇති කරනවා වෙන්නටත් පුළුවන් බව අපි මතක තියාගන්න. ඔන්න ඔය සංකීර්ණ කතන්දර ටික අපි ඔළුවේ තියාගෙන තමයි මේ කාරණා ගැන. මොකද දැන් අවංකවම මේ කොනේ ඉන්න පිරිමි කෙනෙකුට ඉතාම දුක හිතෙන කාරණයක් වෙන්න පුළුවන්. ඔබ කිව්වොත් එහෙම මේ මොන විකාරයක්ද ඇබ්නෝමල් මානසික රෝගියෙක් හරි කිව්වොත් කොච්චර ඒක එයාට හිතට දෙන දෙයක්ද. ඒක අපි තේරුම් අරගෙන ඒක නිසා මේ කාරණා ටික අපි ඉස්සෙල්ලා තේරුම් ගත යුතුයි. මේ ගැන කමෙන්ට් කරන්න Facebook එකේ පෝස්ට් දාන්න යන්න කලින් මේ කිව්ව මේ වීඩියෝස් දෙක බලලා මේ කාරණා ටික තේරුම් අරගෙන ඉන් පස්සේ අපි මේ ගැන කතා කිරීමට එළඹිය යුතුයි.